සබාදහමේ තියෙන ලස්සනම රෝස මල Taman තවමත් පොහොට්ටුවක්ව සිටින කාලයේදී Tamanටම වෛර කරන්නේ නැහැ. එයා Tamanගේ කාලේ එනතුරු ඉවසීමෙන් සහ හරි ආදරයෙන් Tamanටම ඉඩ ලබා දෙනවා. ඒත් ඔයා තවමත් ඉන්නේ ඔයාටම දෝෂාරෝපණය කරමින්ද? ආකර්ෂණ නීතියේ රහස තියෙන්නේ ඔයාගේ ඉල්ලීම් තුල නෙවෙයි. ඔයා ගැන ඔයාට දැනෙන හැඟීම තුලයි. ඔයාටම ආදරය නොකරන තාක් විශ්වය ඔයාට කිසිවක් ලබා දෙන්නේ නැහැ. විශ්වයට එහෙම ලබා දෙන්න බෑ. සොයන් ආදරය කියන්නේ අහංකාරකම නෙවෙයි. ඒක සබාදහමේ නීතියක්. මෙන්න මේ පාඩම අපි අද සබාදහමෙන් ඉගෙන ගනිමු. වනාන්තරයක තියෙන කිසිම ගහක් තවත් ගහක් සමග තරඟ කරන්නේ නැහැ. හිතන්නකෝ ගසක් කිසි විටකත් පයින් ගසක් වීමට උත්සාහ කරනවද කියලා? නැහැ. ඒව Taman කවුද යන්න පිළිගෙන අහස දෙසටම තව තවත් වර්ධනය වෙනවා. ඔයාව අන් අය සමග සසඳන එක නතර කළොත් ඔයාගේ ආකර්ෂණයේ බලය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔයාට ආදරය කරනකොට ඔයාගේ කම්පන මට්ටම ඉහළ යනවා. ඒ කියන්නේ ඔයාගේ ভাইබ්‍රේෂන් එක තව තවත් වැඩි වෙනවා. එතකොට ඔයා හිඟන්නෙකු ලෙස විශ්වයෙන් ඉල්ලනවා වෙනුවට හිමිකරුවෙකු ලෙස දේවල් ඔයාට විශ්වයෙන් ආකර්ෂණය කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ සරල අභ්‍යාසය කරලා බලන්නකෝ. අද හවසට තනිවම ඔයා සබාදහම මැදට යන්න. ගලා යන දියදහරකින් හෝ කැඩපතකින් ඔයාගේ දැස් දිහා කෙලින්ම බලන්න. කිසිදු විවේචනයකින් තොරව මෙන්න මේ දේ කියන්න. මා සබාදහමේ අගනා නිර්මාණයකි. මා මටම ආදරය කරමි කියලා 3 වරක් කියන්න. මතක තියාගන්න ඔයාට ආදරය කරන ප්‍රමාණයටයි ලෝකය ඔයාට ආදරය කරන්නේ. ඔයාගේ වටිනාකම තේරුම් ගත් දවසට ඔයාට අවශ්‍ය රැකියාව, ආදරය සහ ධනය නිතැතින්ම ඔයාගේ ජීවිතයට ගලා එන්නට පටන් ගනීවි. සබාදහම සෑම විටම ආදරය කරන හදවත් වලට ආශිර්වාද කරනවා. අද ඉඳලා ඔයාට ආදරය කරන්න පොරොන්දු වෙනවද? එහෙනම් I love myself කියලා පහලින් කමෙන්ට් කරන්න. ඔයාගේ ආත්මය ආලෝකමත් කරන මෙවැනි වීඩියෝ දිගටම බලන්න Leaf and Light සමග රැඳී සිටින්න. අදට ගිහින් එන්න. ඔයාට ලස්සන දවසක්. මම Leaf and Light.